අපි රට ගොඩනගන්න කලින් අපි අපේ මනස ගොඩනගන්න ඕනේ. මනස ගොඩනගන්න හැමෝටම උදව් කරන චරිතයක් ඉන්නවා. අද ඇවිල්ලා ආයිබෝවන් මලිති. ආයිබෝවන් අශේන්. කොහොමද ජීවිතේ? ජීවිතේ හරි සතුටින්. අලුත් අවුරුද්ද ලැබුවා. අවුරුද්ද ලැබුවා. 2025 මතකයිද? 2025 මතකයි. අනිවාර්යයෙන්ම අපි අතීතයත් එක්කනේ අනාගතයට යන්න ඕනේ. 2025 ඉන්න දෝනේ 2026ට එන්න දෝනේ දැන්. 2025න් නික්ම වෙලා 2026ට එන්නයි ඕනේ. එන්නයි ඕනේ. දැන් මේ වෙලාවේ 2025 තාම අඩාඩ ඉන්න කට්ටිය ඉන්නවා. ඔව්. තාම බිඳෝ ඉන්න කට්ටිය. ඔබතුමී මලිති කියලා Facebook එකේ සමාජ මාධ්‍යවල අපි දකිනවා. සමාජ මාධ්‍යවල ගොඩක් කට්ටියට උදව් කරන මානසික සෞඛ්‍ය වෙනුවෙන්. අනිවාර්යයෙන්. මං අහන්නේ ප්‍රශ්න වලට අපි වැටෙන්න ඕනේද? නෑ, ප්‍රශ්න වලට වැටෙන්න ඕනේ නෑ. ඒකට හොඳම නිදසුන් තමයි පසුගිය දවස්වල අපිට පාරසරික ඛේදවාචකයක් ආවා. ඒකෙන් අපි සෑහෙන ගොඩක් වැටුණා අපේ රට. හැබැයි මම කියන්නේ අවුරුදු දැන් 10කට කලිනුත් සුනාමියක් ආවනේ අපිට. කොරෝනා ආවා. අපි හැම දෙයකින්ම නැගිට්ටා. බැට කෑවා නැගිට්ටා. බැට කෑවා ගොඩක් නැගිට්ටා. මේක ඒ තරම්ම ලොකු එකක්ම නෙමෙයි. අපිට නැගිටින්න පුළුවන්. අපේ ජාතිය කියන්නේ කවදත් අපේ රට නැගිට්ටා. ඒකේ ආයේ දෙකක් නැහැ. අපි නැගිටිනවම තමයි. අපි නැගිටිනවාම තමයි. ඒක මට ෂුවර්. අපි හැබැයි ඉන්න ඕනේ පාස්ට් එකේ නෙමෙයි. අපි ප්‍රසන්ට් මූවමන්ට් එකට එන්න ඕනේ. be mindful වෙන්න ඕනේ. be mindful වෙන්න ඕනේ. මොකද්ද මේ be mindful කියන්නේ? එහෙම නැත්නම් positive thinking කියන්නේ මොකක්ද? මොකද්ද මේ manifesting කියලා දිනවනේ? manifesting. මොනවාද? මොකද්ද මේ ලෝකෙම කතා වෙන දේවල්? සාර්ථකත්වයේ රහසනේ. සාර්ථකත්වයේ රහස. සාර්ථකත්වයේ රහස තමයි අපි අත්‍තරම මේ මොහොතේ ජීවත් වෙන එක. be mindful කියන්නේ අපි මේ මොහොතේ ජීවත් වෙන්න ඕනේ. නැත්තම් අපිට අපි පාස්ට් එකේ ජීවත් වුණත් අපි අතීතේ ජීවත් වුණත් ඔන්න ඔය දෙක අතර තියෙන ગેප් එක තමයි අපේ ස්ට්‍රෙස් එක කියන්නේ. හරි? ස්ට්‍රෙස් එක නැති කරන්න නම් අපි be mindful මේ මොහොතේ ජීවත් විය යුතුමයි. ඒ කියන්නේ be mindful කියන්නේ අපි මේ මොහොතේ ජීවත් වෙනවා. ගොඩ දෙනෙක් ජීවත් වෙන්නේ තාමත් 2025 එහෙම නැත්නම් 2024 වෙන්නත් පුළුවන්. හැබැයි අලුත් අවුරුද්ද, අලුත් ආකල්ප වලින්, අලුත් plans වලින්, අලුත් සිහින වලින් පුරව ගන්න. එහෙම වුණොත් හරිනේ. අනිවාර්යයෙන්ම හරි. ඔයාට ආස කෑමක් මේ වෙලාවේ කන්න සල්ලි තියනවද තේ? තියෙනවා. ඕනේ තැනක යන්න සල්ලි තියනවද තේ? ඕන තැනක යන්න තියෙනවා. මට බෙන්ස් එකක් පදින්නේ. ඔව්. ඕනේ තැනක යන්න බෙන්ස් එකක් තියෙනවා. ඔව්. සාර්ථක ගැහැණියක්. අම්මා කෙනෙක්. මවක්. එතනින් එහාට ගිහිල්ලා සමාජයට රාජකාරී රාශියක් කරන පුරවැසියෙක් අපේ රටේ. කෙල්ලෝ දැන් ඉස්සරහට එනවා. කොල්ලොත් ඉස්සරහට එනවා, කෙල්ලොත් ඉස්සරහට එනවා. කෙල්ල කොහොමද be mindful වෙන්නේ? කෙල්ල කොහොමද be mindful? ඇත්තටම අපේ තරුණ පරපුර, තරුණ ජවය රටට තාමත්ම වැදගත්ම කොටසක්. ඔය ගැන කතා කරනකොට be mindful වෙන්න ඕනේ කියන්නේ ආදරෙන් පෙරදුනා නම් ජීවිතේ පෙරදුම පැත්තකින් තියලා පැත්තකින් පාක් කරලා අපි මේ මොහොතට එන්න ඕනේ. පහුගිය දවස්වල එයා මාව අතෑරලා ගියා කියලා දුකෙන් ශෝකයෙන් කනගාටුවෙන් ජීවත් වෙන එකේ කොහෙත්ම තේරුමක් නැහැ. අඬනවා වැළපෙනවා. මෙසේජ් කර පස්සෙන් යනවා. ඒක තමයි එපාම කරපු දේ. ඒක තමයි එපාම කරපු දේ. ඒ කියන්නේ එතන තමයි තමන්ගේ විනාශය තමන්ගේ වල තමන්ම කපා ගන්න තියෙන්නේ. තමන්ගේ වල කපා ගන්න. නැති වෙන්නේ එනර්ජි එක. තමන්ගේ එනර්ජි. තමන්ගේ එනර්ජි. ඒ එනර්ජි එක වේදම් කරන සුවං රකියාවක් වෙනුවෙන් ඒ එනර්ජි එක වේදම් කරා නම් වීඩියෝ එකක් හදන්න සෝෂල් මීඩියා වල අද රෙවෙනියු එකත් Facebook එකෙන් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ඔන්න ඔය ලිංගිකත්වයට යන එක ප්‍රශ්න ඔළුවේ තියාගෙන ඔය පිරිමි පස්සේ යන එක, පිරිමි නම් ගෑනු පස්සේ යන එක, ඔන්න ඔය ටික පොඩ්ඩක් පැත්තකින් පාක් කරලා ජීවිතේට ඉස්සරහට යන්න මොනවද මං අදට කර යුතු දේ කියලා හිතුවොත් අපිට ජීවිතේ ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන්. අපේ තරුණ පරපුරට කියන්නේ අපි ඉස්සරහට යන එක ගැන හිතන්න, අනිත් ඒවා පැත්තකින් තියන්න. මොකද අවසානයේ ඉතුරු වෙන්නේ තමන්ගේ ජයග්‍රහණය පමණයි. තමන්ට තමන්ම ඔයා සාර්ථකුනේ කොහොමද? මං වැඩ කරේ මගේ ටාගට් එකක් වෙනුවෙන්. ටාගට්ස් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම ජර්නලින් කරනවා. හෙට තියෙන වැඩ ටික මොනවාද කියලා මම ප්‍රෝග්‍රෑම් කළා. හෙට වැඩ ටික අද ප්‍රෝග්‍රෑම් කරනවා. තව සතියකින් මොනවාද තියෙන්නේ කියලා බලනවා. මාසෙකින් මං ඕන ඉන්න තත්ත්වෙත් බලනවා. ඊට පස්සේ මාස 6කින් මං එන්න ඕනේ ටාගට් එක බලනවා. මං මේ අවුරුද්දේ අන්තිමට එන්නට ඕනේ. මං ලොකු දේවල් හිතන්න යන්නේ නැහැ. මොකක් ඉස්සරහට යන්න බැරි දේවල් බලන්නේ නැහැ. හිතන්නේ. මට අද තෝසකඩෙන් කන්නත් පුළුවන්. හිරිටන් එකෙන් කන්නත් පුළුවන්. යන්නත් පුළුවන්. කොටුවට යන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක ගැන. ඒ වුණාට මං හිතන්නේ මං හැමෝටම කියන දේ තමයි පණිවිඩය තමයි මෙතන මේ මොහොතේ ජීවත් වෙන්න කියන එක. පුනාම කියන්නේ. පුනාම අපිට ගොඩක් ප්‍රශ්න එන්න හේතුව එක්ක අපි අනාගතේ ජීවත් වෙනවා. එහෙම නැත්නම් අපි අතීතේ ජීවත් වෙනවා. ජීවිතේ ලස්සන කරගන්න. අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ. අනිවාර්යයෙන්. අභියෝග වලට මුහුණ දෙන්න දන්නේ නැති මනුස්සයා ජීවිතේ ලස්සන කරගන්නේ නැහැ කවදාවත්. හැමදාම එකම තැන.
ජීවිතේ ලස්සන කරගන්න කොහොමද අපි වැඩ කරන්නේ? තව මොනවද අපි කරන්න ඕන දේවල්? ජීවිතේ ලස්සන කරගන්න අපි ඉස්සෙල්ලම අතීතය අමතක කරන්න ඕනේ. අනාගතේ ලොකු හීන දකින්න එක අමතක කරන්න ඕනේ. ටාගට්ස් තියාගන්න ඕනේ. නමුත් අනාගතේ ලොකු හීන දකින්න එක අමතක කරලා අපි මොනවාද කරන්න ඕනේ කියලා අපි සැලසුම් කරගන්න ඕනේ. සැලසුම් කරාට වැඩක් නැහැ ඒක කරන්න. අනිවාර්යයෙන්. මොකද තරුණ පරපුරට නැත්තෙම ඔය සැලසුමයි ඔය රෙසිලියන්සි කියන එකයි. ඔය කියන්නේ දරා ගැනීම කියන එකයි අද නැත්තේ. මොකද අපි ජපානය වගේ රටක් ගත්තාම සැප වහන සැප මන්දිර සැප ලක්ෂර ජීවිතයක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට පොඩි කාලේ ඉඳන්ම ඇත්තම නැත්තේ ඒගොල්ලන්ට ට්‍රේන් කරන ඔක්කොම දේවල් සැප තිබ්බට මදි. අපි මනසට තියාගන්න ඕනේ දරා ගැනීම. මොකද දරා ගැනීම නැති නිසා අද ජපානය වගේ රටවල සියදිවි විනාශ ගැනීම හරිම වැඩි. සියදිවි විනාශ ගැනීම වැඩි. ඉතින් ડિප්‍රෙෂන් වැඩි. ඒ ඉතින් අපි හොඳයි ශ්‍රී ලංකාවේ කොල්ලෝ ගෙල්ලන්ට ඩිප්‍රෙෂන් නෑ එහෙම. ડિප්‍රෙෂන් එක්තරා පිරිසක් තමයි මේ ඩිප්‍රෙෂන් කියන එක සමහරක් කට්ටිය බෝ කරන කට්ටිය ඉන්නවා ඩිප්‍රෙෂන්. නේ? අපිටත් එක ජීවිතේ එක ඩිප්‍රෙෂන් කියන්නේ සෙල්ලමක් නෙමෙයි. මේක අපි සීවිය තත්ත්වයට ගියොත් එහෙම ඔව් අපි විහිළුවට ගන්න ඕන දෙයක් නෙමෙයි. මම දන්නවා ඒක බැර ඇරුම්කම. හැබැයි සමහරු බෝ කරනවා. අනවශ්‍ය විදිහට බෝ කරනවා. රැයට කන්න බැරි නම් ඒකත් ડિප්‍රෙෂන්. දවල්ට කන්න නැත්නම් ඒකත් ඩිප්‍රෙෂන්. දවල්ට කන්න නැත්නම් තමන් හම්බ කරගත්තේ නැති හින්දා. තමන් වැඩ කරේ නැති හින්දා. තමන් ඉතුරු කරා නම් දවල්ට කන්න නෙමෙයි දවල්ට පාටි දාන්නවත් සල්ලි තියෙනවනේ. එතකොට අපි මේ ડિප්‍රෙෂන් කියන එක හදාගෙන තියෙනවා මාතෘකාවක් ලොකු මාතෘකාවක් අද අපේ. ඇයි ડિප්‍රෙෂන් එන්නේ? ડિප්‍රෙෂන් එන්නේ අතීතේ වර්තමානයේ මම අර කිව්වා වගේ ગેප් එක නිසා. ඔය ગેප් එක නැති කරගත්තොත් අපිට ડિප්‍රෙෂන් ඇත්තටම නැහැ. ලොකු දේවල් හිතනවා. කරන්න බැරි දේවල් හිතනවා. අපි ඇත්තටම මෝටර් සයිකල් එකක් තියෙද්දි රින්ස් එකක් ගැන හිතන්න බැහැනේ. අපි ඉස්සෙල්ලා යන්න ඕන එක ක්‍රමානුකූලව. ඒක ලොකුවට එක ඒවා හිතන්න ගියොත් ඊට පස්සේ ලෝන්ස් වලට ගිහිල්ලා ඕම එක ඒවා අන්තිමට හිර වෙන අවුරුදු 5ක් විතර ගිහලා බලුවට පස්සේ ලීසුයි ලෝන්සුයි ඔක්කොම තියෙනවා. අන්තිමට සතුට අපි ගාව නැහැ. සැප හොයාගෙන යන මැරි වැඩ කරනවා අර ටික ගෙවන්න. සැප හොයාගෙන යන ගමනේ සතුටත් අපි තියාගන්න යුතුමයි. අපිට අවශ්‍ය වෙන්නේ ජීවිතේ ඉලක්කයක්. ඒ ඉලක්කයට යන්න සැලසුමක්. ඒ සැලසුමට වැඩ කරන්න. වැඩ කරාට පස්සේ නිකම්ම අපි යනවා. අනිවාර්යයෙන්ම අපි හැමදේම කරන්නේ වශයෙන් සතුට වෙන්නේ. අනිවාර්යයෙන්. අන්තිම එන් ප්‍රොඩක්ට් එක වෙන්න ඕනේ අපේ සතුට. කවුද මල්ලිද කියන්නේ? හැමදේම දරා ගැනීමේ ශක්තිය අතින් ඉහළ ටාගට්ස් වෙනුවෙන් වැඩ කරන දිරිය කතක්. කතක් කිව්වොත් හරි නිවැරදි. දිරිය කතක්. එතකොට ජීවිතේ එන බාධක වලට මල්ලිදි කොහොමද මුණ දුන්නේ කියලා ඇහුවොත් hina වෙන්ද? එහෙම නැත්නම් අතහැරලා දැම්මද? අමතක කරලා දැම්මද? මම ඒවා සාමාන්‍යයෙන් මට තියෙනවා නම් මොකක් හරි ප්‍රශ්නයක් මම පැත්තකින් පාක් කරනවා කාලෙට පාර දෙනවා. මම ඒක පස්තුවර නෑ. ඒකත් එක්ක එන සොලියුෂන් එක යථා කාලෙදී අපිට ලැබෙන්නේ. අපි ඒ වෙනුවෙන් අපේ වැඩ නවත්තලා ඒ ගැන හිතන්න ගියොත් එහෙම අපිට මේ මොහොතත් නැති වෙනවා. ඒ මොහොතේ හිටපු දෙයක් නැති වෙනවා. අපි ඊට පස්සේ අන්න ඔය ડિප්‍රෙෂන් කියන තත්ත්වෙ. ඒතකොට හැමදාම ප්‍රශ්න එනවා. බාහිර බැඳීම් අපිව දිරිගන්නවද අපිව තව තවත් යටට අරන් යනවා. අපි කියනවා බැඳීම් හරි අමාරුයි කියලා. කෙල්ලෙක්ට කොල්ලෙක්, කොල්ලෙක්ට කෙල්ලෙක්, හස්බන්ඩ්ට වයිෆ්, වයිෆ්ට හස්බන්ඩ්, තාත්තට පුතා, පුතාට තාත්තා, අම්මට පුතා, පුතාට අම්මා, සහෝදර සහෝදරියන්ට සහෝදර සහෝදරියෝ. බැඳීම් අවුල්ද? බැඳීම් අපේ ගමනට බාධාවත්ද? බැඳීම් වශයෙන් අපේ ගමනට බාධාවක්ම නෙවෙයි. ඇත්තටම මං හිතන්නේ කාන්තාවක් කියන්නේ බැඳීම් නැතුව ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක්. කාන්තාව හිතන්නේ කාගෙන් හරි යැපිය යුතුමයි කියලා. නමුත් මම කියන්නේ යැපිය යුතු නැහැ. අපි බැඳීම් අවශ්‍යයි අපිට ඉදිරියට යන්න. අපිට මානසික සම්බන්ධතා අවශ්‍යයි. නමුත් ඒවා පස්සේ ගිහිල්ලා මට බැඳීමක් නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. මම කාන්තාව මට ප්‍රොටෙක්ෂන් එකක් ඕනේ. ඒකත් අබෝර කතා. බයිලා. එහෙනම් ඩුබායි රටේ පාන්දර 2ට 3ට වැඩ කරලා කෙල්ලෝ යන්නේ නැහනේ පාරේ. අනිවාර්යෙන්. අපේ රට යන්න පුළුවන්. අදටත් බෑ. අද බෑ. ඒකම හොස්පිටල් එකේ වැඩ කරන ඇතුළක රාජ්‍ය නිලධාරිනියකට ඇතුළේ වැඩ කරන්න බෑනේ. අනිවාර්යෙන්. පාසල් යන සිසුවියකට නිල ඇඳුමෙන් ඉස්කෝලේ යන්න බෑනේ. ඒ අනර්ශතාවය ඉස්සරත් තිබ්බා. අදත් තියෙනවා. හෙටත් තියෙනවා. ඇයි යෂේන් අපිට එහෙම තියෙන්නේ? අපේ පොඩි කාලේ ඉඳන්ම අපේ මොලේ කට්ටියට පීඩන එකතු කරලා තියෙන්නේ. බය කරලා තියෙන්නේ. අපේ දෙමව්පියත් මොනවද කරන්නේ? අරයට සංසන්දනය කරන, අරයා යාළුවා වගේ වෙන්න ඔයා. ඔයා මෙයා වගේ වෙන්න. ඔයාට අපි මෙච්චර වේදම් කරනවා. ඔයාව අපි මේ ක්ලාස් දානවා. අර ළමයා යන ක්ලාස් 2කට, ඔයා ක්ලාස් මේකට 3කට යනවා. ඔයා මේ වැඩේ කරන්න ඕනේ. ඒක නිසා කියලා ළමයාට ඒක නන් අයුරෙන් ප්‍රෙෂර් කරනවා. ඔන්න ඔය පීඩනයත් එක්ක පීඩනය කියන්නේ ගහලා බලිනම එකම නෙමෙයි. ක්ලාස් 2 8 වසරේ ඉන්න ළමයාට
9 වසර ඉන්න ළමයා වෙන්න බෑනේ. බෑනි අනිවාර්යෙන්ම. හැබැයි අපි අර දක්ෂයෝ ඉන්න තැනකට අපේ ළමයාව දැම්මට පස්සේ අපේ ළමයා දක්ෂයෙක් වෙන්න try කරනවා. හැබැයි එයාගේ උපරිමෙන් එයා නතර වෙනවා. වෙන කෙනෙක් දක්ෂයෙක් වෙන්න පුළුවන්. හැබැයි එයාගේ ලෝකේ දක්ෂයෙක් වෙන්න පුළුවන් නේ. අනිවාර්යෙන්ම. පුංචි කාලේ අපි ගණන් හැමෝම ඉගෙන ගන්නවනේ. විද්‍යාව අපි හැමෝම ඉගෙන ගන්නවනේ. පරිසරය අපි හැමෝම ඉගෙන ගන්නවනේ. හැබැයි ගණන් හදන එකාගේ අනාගතේ චිත්‍ර ශිල්පියෙක් ඉන්න පුළුවන්නේ. විද්‍යාව ඉගෙන ගන්න එක්කෙනා විද්‍යාව ඉගෙන ගන්න එයාට බල කරන හින්දානේ මේ වෙලාවේ විද්‍යාව උගන්වන්න කියලා. ඒතර සිලබස් එකේ තියෙන හින්දා ඉගෙන ගන්න බෑ. හැබැයි එයා අවුරුදු 10කින් 15කින් චිත්‍ර ශිල්පියෙක් නෙවෙන්න ඉන්නේ. ඒතකොට දැන් එයා ඉන්නෙම යම්කිසි පීඩනයක. යම්කිසි වපසරියක පීඩනයක ඉන්නේ. එයාට එක වෙන්න බෑ පන්තියේ. හැබැයි අම්මා තාත්තා කියනවා එක වෙයක්. අර ළමයා එක වෙනවා නම් ඒවට එක වෙන්න බැරි. ඒ ළමයාව පොදුවේ දාන්න නැතුව අපි ළඟට අරගෙන අපේ එයාගෙන් ඇහුවොත් මොකද්ද වගේ ටැලන්ට් එක කියලා සමහරක් වෙලට සින්දු කියන්න පුළුවන්. සමහරක් වෙලාවට චිත්‍ර දින්න පුළුවන්. එයාගේ ලෝකේ එක වෙලා ඉවරයි. අපිට අපේ ටැලන්ට්ස් ටික, ස්කිල්ස් ටික අඳුරගන්න පුංචි කාලෙම ඉඩක් ලැබෙන්න ඕනේ කියලායි මම හිතන්නේ. අපි 21 වෙන සියවසය දකින්න ඕනේ. ඒ ස්කිල්ස් එක්ක අපි ජීවත් වෙන්න ඕනේ. මේ ඉන්න ෆ්‍රේම් එකෙන් නැතුව out of the box අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. නැත්තම් අපිට මේ ජීවිතේ ඒ වගේ මල්ටි ෆැක්ටර් දුන්නේ නැත්තම් අපිට ජීවිතේ ඉස්සරහට යන්න බෑ. අශෙන් මේ හැම දෙයකටම කීයෝ ගන්න එක මොලේනේ. හැම දෙයකටම මොලේ තමයි කීයෝ. මොලේ තමයි හැම දෙයකටම බලපාන. ඔව් පරිකල්පනය ඇත්තටම දැන් ගොඩක් ළමයි පරිකල්පන ලෝකයේ අදින්නවා. ඇත්තටම ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා පරිකල්පනය තමයි ගණන් විද්‍යාවට වඩා වැඩියෙන්ම වටින්නේ කියලා. ඒක මොකද ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ඩිස්ලෙක්සියා රෝගය තිබ්බ කෙනෙක්. ඒ කියන්නේ එයාට ශ්‍රවණ සහ දෘශ්‍ය තොරතුරු එකට හඳුනා ගන්න බෑ. ඒක හැබැයි වටිනාකම අඳුරගත්ත කෙනෙක් කොහේ හරි හිටියනේ. අද අපේ ළමයින්ගේ මොකක්ද අවශ්‍ය දක්ෂතා කියලා අඳුරගන්නේ නැති එකම තමයි අනාගතයේ අඳුර වෙන්න හේතු වෙලා තියෙනවා. අනිවාර්යෙන්. මොකද ඕක නිසා අරයට මෙයාට සංසන්දනය නිසාම තමයි ළමයි අතර ප්‍රශ්න ඇති වෙන්නේ. පෙළ පොතක් බලන ළමයා අද ඒ පෙළ පොතට විශ්වාසයක් නැති වෙන තත්ත්වයක්පත් වෙලා තියෙනවා. ඉස්කෝලේ උගන්නන පෙළ පොතට වඩා පන්තියේ ක්ලාස් එකේ සර් දෙන ටියුට් එකනේ අද ලොකු වෙලා තියෙන්නේ. ඒ තැනට සමාජයක් අරන් ඇවිල්ලා තියෙන්නේ අපේ සමාජය විසින්ම තමයි. අනිවාර්යයෙන්. අපේ මිනිස්සු විසින්ම තමයි. මේක නිවැරදි කරන්න ඕනොත් අපි විසින්ම තමයි. LGBTQ එහෙම නැත්නම් සමලිංගික එහෙම නැත්නම් හෝමෝසෙක්ෂුවල් අපි හැමෝම දන්න සංක්‍රාන්ති කියලා කියනවා නේද? මේ වෙලාවේ කතා බහට ලක් වෙනවා. ට්‍රාන්ස්ජෙන්ඩර් එහෙම නැත්නම් හෝමෝසෙක්ෂුවල්. තවත් එක ප්‍රභේද ගොඩක් තියෙනවා. ඕකේ ගොඩක් තියෙනවා දේවල්. ඇත්තටම මේක සමාජයේ කතා වේ යුතු මාතෘකාවක්ද අපේ රටේ මේ වෙලාවේ 2026 දැන් මේ වෙද්දි දැන් 2025 අච්චු ගහපු පෙළ පොත්වල මං හිතන්නේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා රටේ. අහන්න ඕනේ හින්දායි අහන්නේ. ඒ පුංචි ළමයිගේ අතර පෙළ පොතක් ගිහිල්ලා තියෙන හින්දායි අහන්නේ. කතා කළ යුතුද, ඉගෙන ගත යුතුද, වැරදි ඩිරෙක්ෂන් එකකටද මේක යන්නේ දැන් මේ? මේකයි අශයෙන්. මං ඕකේ දකින පැත්ත මන් දන්නේ එක එක පැති දකිනවා. මොකද එක කෝණ වලින් ඉන්න බලන්නේ. එක සමාජ මට්ටම වලින් තරාතරම් වලින් බලන්න. රාජ්‍ය නිලධාරියක් ඉවත් වෙලක් තියෙනවා. ඔව්. පෙළ පොත් හදපු. අනිවාර්යයෙන්. මගේ පැත්තෙන් මම මේ ගැන කතා කරොත් අපි මේ ගැන ලොකුවට කතා කළ යුතු දෙයක් නෙමෙයි. මේක අපේ සමාජයේ ඒ කාණිදම්ම පැවති වෙන ලෝකෙත් හැමතැනම පැවතුණා මෙච්චර කල්නේ. මේක ගැන අපි ශබ්ද නොගා ഘോഷණගා කතා කර යුතු මාතෘකාවක්. අපි ආසියාවේ තියෙන පුංචි රටක් නේ. අනිවාර්යයෙන්. අපි යුරෝපීය රටක් නෙමෙයිනේ. ඒ රටවල වල තමරක් විතර නීතිගත කරලා තියෙනවනේ. ඔව්. ඒ නීතිගත කරලා තියෙන රටවල් වල ඒ ළමයින්ට තියෙන ප්‍රශ්නද අපේ ළමයින්ට තියෙන්නේ? නෑ. ඒ ළමයි එක්ක අපි ලොකු ගැප් එකක් තියෙනවනේ අශෝක. අපේ ළමයින්ට තියෙන වෙන ප්‍රශ්න ටිකක් නේද? වෙන ප්‍රශ්න ටිකක්. ඒ ප්‍රශ්න ටිකට උත්තර නෙමෙයිද අපි දෙන්න ඕනේ. අපි ඒ ප්‍රශ්න මේ වෙලාවේදී අපි ඇත්තටම උත්තර දෙන්න ඕනේ අන්න ඒ ප්‍රශ්න වලට. අපිට අපේ රටේ ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනවානේ දැවෙන ප්‍රශ්න. විශේෂයෙන්ම ළමයින්ගේ අධ්‍යාපනය. සිලබස් එක මානසික සෞඛ්‍ය. එහෙම නැත්නම් හීන වලට යන ස්කිල් එක ඩෙවලොප් වෙන පැත්ත. මේ ටික හැදෙන්නේ බෑ පොඩි කාලේ මුල් ළමාවිය සංවර්ධනයෙන්ම පටන් ගන්න ඕනේ. පටන් ගත යුතුමයි. කවුද ඕක කරන්නේ අපේ රටේ? මං හිතන විදිහට ඕක පෙළ පොත්වල මානසික කරන්නේ අපේ රටේ. මං හිතන්නේ අපි ඒක ගැන කතා නොකර ඉමු වශයෙන් මේ වෙලාවේ. මොකද අපි එතකොට අර දේශපාලනය හා සම්බන්ධ ප්‍රශ්න කීපයකටත් අපිට මුහුණ පාන්න වෙයි. අරක ගැන කතා කරොත් වශයෙන් ඇත්තටම ඕක අපේ රටේ තිබුණ සමලිංගිකත්වය කියන දේ. ඒක ඔහෙ තියන්නේ නේද? ඒක සමහර අය කැමති අය ඒ මානසිකත්වයේ ඉන්න අය ඒක භුක්ති විඳපු දෙයක්. මම උපතින්ම සමලිංගිකයි. මම උපතින්ම මට හැඟීම් දැනෙන්නේ ස්ත්‍රියක් වගේ. මට හැඟීම් දැනෙන්නේ සංක්‍රාන්ති. ඒ කියන්නේ එහෙම නැත්නම් මම කෙල්ලෙක් වුණාට මම කොල්ලෙක් වගේ හැසිරෙන්නේ. මම කොල්ලෙක් වුණාට මම කෙල්ලෙක් වගේ හැසිරෙන්නේ. ඔය ප්‍රශ්න ටිකත් එක්ක හිතේ විඳවන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. මම දන්න මට කතා කරන කට්ටියත් ඉන්නවා.
යම් කිසි ජීවිතයේ කන්වර්ෂන් පීරියඩ් එකක ඉන්න කට්ටියක් ඉන්නවා. දැන් කෙල්ලෙක් වේගන ඉන්නේ යාලා. කොල්ලෙක් වේගන ඉන්නේ යාලා. ඒගොල්ලොත් ඉන්නවා. සහ මේක ටෝයි එකක් මෙවලමක් විදිහට පාවිච්චි කරන මේ ස්ටේටස් එකක් විදිහට පාවිච්චි කරන කූට වැඩවලට යොදවන කට්ටියක් ඉන්නවා. එතකොට දැන් මේ හරි අදහස යට ගිහිල්ලා වැරදි ආතල් ටිකක් තමයි මේක උඩ තියෙන්නේ කියලා මට හිතෙනවා. තමන්ගේ අවස්ථාවේ තමන් පෞද්ගලිකව ඉටු කරගන්න එක විඳ ගන්න එක ඒක වෙනම කතන්දරයක්. හැබැයි ඒක බෝ කරන එක වැරද්දක්. එතනින් එහාට ගිහිල්ලා ඒක වපුරන එක වැරද්දක්. එතනින් එහාට ගිහිල්ලා සාමාන්‍ය හොඳට ඉන්න සෞඛ්‍ය සම්පන්න මිනිස්සුන්ව සෞඛ්‍ය සම්පන්න නැහැ කියනවා නෙමෙයි මේක මම. යම් කිසි ක්‍රමවේදයකට අපි ජීවත් වුණා නේද ඊයනේ අපේ තාත්තා අම්මලා අපි හැදුවේ නැත්නම් අද මම මේ පොඩ්කාස්ට් එක කරන්නේ නැහැ නේ. වා ස්ත්‍රියක් වෙලා මම පුරුෂයෙක් වෙලා. අපි දෙන්න මේක කරන්නේම අපේ අම්මයි තාත්තයි හොඳ චේතනාවකින් යහපත් සෞඛ්‍යයෙන් අපිව හදපු නිසා. අනාගතේ තව අවුරුදු 100ක් යද්දී ওই પરම්පරාව විකෘතියකට යන්නටද මේ යන්නේ? මට හිතන විදියට මගේ කෝණයෙන් බලනකොට ඇන්ගල් එකෙන් බලනකොට අශයෙන් මට දැනෙන්නේ ඒ විදිහක් තමයි යන්නේ කියලා. යන අත අපිට පේනවනේ නේද? ඒ අත මන් දන්නේ අපිට කතා කර යුතු ප්‍රශ්න එමටයි. ඉතින් අපි ඇයි මේ අනවශ්‍ය දෙයක් ඒවා ඒ කට්ටියට අවශ්‍ය නම් ඒ කට්ටියක නිදහසනේ. ඒක පිරිමි අයගේ සමලිංගිකත්වයේ ඒ කට්ටියකට අදහස ඒකේ විදිහට භුක්ති විඳගෙන හිටපු දෙයක්. ඒක මේ කතා කරලා සමාජගත කරන්න ඕනේ කියන හැඟීමකට වඩා අපිට ගොඩාක් දේවල් තියෙනවා අපිට කරන්න දේවල් මේ කාලෙදී. ෆෝන් ඇඩික්ෂන් ලොකු ප්‍රශ්නයක්. කොල්ලෝ කෙල්ලොන්ට. ඒ ඇඩික්ෂන් එකම සමහරක් විට මේ LGBTQ ප්‍රශ්න ටිකත් එක්ක මේක ලෝකෙ අපිට පෙන්වන්න දෙන්නේ. අපි බලන දේ. අපි උදේ ඉඳන් රැ වෙනකම් මේකට ඇඩික්ට් වෙලා ඉන්නේ. ෆෝන් බලන්න. කොල්ලෝ කෙල්ලොන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් මේක. එතකොට දැන් මේ ඇඩික්ෂන් එකත් එක්කම අපිව කන්වර්ට් වෙනවා කියලා එකක් තේරෙන්නේ නැද්ද ඔබතුමීට? අනිවාර්යෙන්ම. ඔය ඇඩික්ෂන් එක තමයි හැම දෙයකටම ඇබ්බැහියනේ. ඇබ්බැහිය කිසිම දෙයකට හොඳ නැහැ. ඕනාට වඩා ඕනම දෙයක් ඕනෙම නැහැ කියනවනේ. ඒක නිසා අපි හැම දෙයකම ලිමිට් එකක් තියාගන්න ඕනේ අශයෙන්. නැත්තම් හරිම අමාරුයි ජීවිතේ. දැන් මේ කියන්නේ මේ VPN දාලා මේව වහන එකවත් VPN නෙමෙයි මොකක්ද දැම්මත් බලන එක්කෙනා ඕන දෙයක් Tamanට බලන්න සමාජයේ ලෝකේ නීතියක් හා ඒ සමාජයේ පැවැත්මක් වෙනුවෙන් හදාගත්ත සමාජ මාධ්‍ය සහ online www.com කිව්ව ගමන් අපේ මිනිස්සුන්ට ඕක easy access නේ. අපිට ඒක නවත්තන්න බෑ. එහෙම නවත්තලා තියෙන රටවල් වලත් මිනිස්සු VPN පාවිච්චි කරන්න ඕන දේවල් ටික කරනවා. දැන් අද වෙද්දි තාක්ෂණය දියුණුයි. එක ප්‍රෙස් එකයි එක බටන් එකයි එක කමාන්ඩ් එකයි විකෘති ඡායාරූපව හදන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්. AI වලින් ඩීප් ෆේක් වලින් අපිට අපේ රූප වෙනස් කරලා අපිව නිර්වත් කරන්නත් පුළුවන් නේ. ඒතකොට මේ හැම දෙයක් එක්කම විකෘතියක් වෙනුවෙන්ම තමයි අපේ ඔළුව දැන් මේ යවන්නේ නේ. විකෘති මානසිකත්වය. ඇයි මේව කරන්නේ? මේවට මුල මොකක්ද ආශයෙන්? අපේ අර ළමා මානසිකත්වයේ හදපු නැති එකනේ. අපිට ඇයි ඔය වෙලා තියෙන්නේ අපේ අර ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක කියලා තියෙනවා ආශයෙන්. ඒක අර මං කිව්ව අර පීඩනය දීලා ඒක විනාශ වෙලා අර ලිම්බික් පද්ධතිය තමයි ඒකේ තියෙන මානසික ප්‍රශ්න කරදර දුක් ගැටලු ඒව තමයි. ඒක තමයි ඉස්සරහට එන්නේ. ඔන්න ඒක ඉස්සරහට ආවම ඔන්න ඔය කියන පීඩාකාරී ඇබ්බැහිවීම, පීඩාකාරී ප්‍රශ්න, පීඩාකාරී අපිට අද පාරේ යනකොට යන්න පුළුවන් දශෙන්. බස් ඩ්‍රයිවර්ස්ලා බලන්න, ට්‍රයි ෂෝස් කට්ටිය බලන්න. අපි මානසිකත්වයෙන් උසස් අය වුණත් බලන්න ඉගෙන ගන්න. වීඩියෝ සංසරණය වෙලා තියෙනවා අපි දැකලා තියෙනවා ත්‍රිවිල් නවත්තගෙන මේ කොළඹ නෙමෙයි. ගමේ කඳුකරේ අම්මා කෙනෙක්. අපි ආදරය කරන අම්මා කෙනෙක්. අපිට හම්බෙන අම්මා කෙනෙක්. පාරේ තොටේදී හම්බෙන අම්මා කෙනෙක් සුද්දෙක්ට දැක්කනේ. ඔව්. ඊට පස්සේ තාත්තලා අපි මේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ අපි ඇසුරු කරන අපේම මිනිස්සු එක තැනකදී තමන්ගේ ලිමිට් එක පයින්නවා. එතකොට මේ අපේ වැරද්දක්ද කාලයක් තිස්සේ අපි කරපු වැරද්දක්ද මොකද්ද මේ? කාලයක් තිස්සේ අපි සේරම කරපු වැරද්ද. මේ හැමෝම මේකට වග කියන්න ඕනේ අශයෙන්. එක්කෙනෙක් නෙමෙයි. ඒ මනුස්සයාට විතරක් අපිට මේක තනියෙන් කියන්න බෑ මුකුත්ම දෙයක්. ඒ මනුස්සයා හැදිච්ච පරිසරය, ඒ මනුස්සයාට එල්ල වෙච්ච පීඩනය, පෞල් පරිසරය, ගුරුවරුන්ගෙන් ලැබිච්ච දේවල් හැම දෙයක්ම මේක සංකලනයක් අශයෙන්. මෙතනින් එහාටවත් මේකට තිත තියන්න පුළුවන් නම් තිත තියන්න පුළුවන් අශයෙන්. අපි දැන් ඉඳන්ම මේකට බල ගන්නවන්න ඕනේ. අපි ළමා මානසික පීඩනය මං කියන්නේ පීඩනය නැතුව ප්‍රබෝධයම ඇති කරන්න. ඔබේ ගෙදරත් පීඩනය නැතුව පීඩාකාරී සංකල්ප නැතුව ප්‍රබෝධකාරී සංකල්ප ගොඩනගන්න. සංකල්ප වලින් වෙනස් කරොත් අපිට වැඩදායී සංකල්ප වලින් ආකල්ප වෙනස් කරන්න පුළුවන්. ව්‍යවසායිකාවක් ඔබතුමී. මනෝවිද්‍යා උපදේශිකාවක්. මේ හැම දෙයකත් එක්කම මොකක්ද ඔබතුමීගේ සැලසුම අනාගතේ? මගේ දැනට මං කරගෙන යන්න බලාපොරොත්තු වෙන වශයෙන් කරගෙන යමින් පවතිනවා වෙලෝරා කියලා බ්‍රෑන්ඩ් එකක්.
ඒක වෙල්නස් පැත්තයි ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් පැත්තකුයි වෙල්නස් පැත්තකත් එක්කම ඒක මං ඉදිරියට අශෙන්ට කියන්න. සුපතන හදවතින් මේ හැමදේම සාර්ථක වෙන්න කියලා. බොහොම ස්තුතියි. තරුණයන් වෙනුවෙන් පොසිටිව් තින්කින් වෙනුවෙන් මොකද්ද කරන්නේ ඉදිරියේදී? තරුණයන් වෙනුවෙන් මං ඉස්සරහට යමක් කරන්න ඉන්නවා ආශෙන්. ඒක අපි ඉස්සරහට රහසක්. ඉදිරියේදී අපි එකතු වෙලත් වැඩ රාජකාරී රාශියක් කරන්න දැනටමත් අපි සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ඔබතුමීගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. හැම හීනකටම යන්න ඔබතුමී දැනටමත් ගිහිල්ලා ඉන්නේ. සාර්ථක වෙලා ඉන්න ස්ත්‍රිය. ඔයාව බලන මේ වීඩියෝ එක බලන කෙල්ලන්ට එහෙම නැත්නම් ඔයාගේ වයසේ කාන්තාවෝ ගෙදරට වෙලා අඬ ඇති. අනේ මට බෑ. අනේ මගේ මිනිහා මට උදව් කරන්නේ නැහැ. අනේ මගේ මිනිහා නැහැ. අනේ අපි හැමදාම එකම තැන. මල් ළමයි බලනවා උදේ ඉඳන් රැය වෙනකම්. මේ වීඩියෝ එක බලන ඔබ කියන්න තියෙනවා. එහෙම හිතන්න එපා. ඉස්සෙල්ලම ඒ හිතවිල්ල අයින් කරගන්න. තමන්ට ඉන්නේ තමන් විතරයි. තමා හිසට තම අතමය සෙවණැල්ල කියලා දෙයක් තියෙනවනේ ආශයෙන් අපි පොඩි කාලේ ඉඳන් අහලා. ඒ වගේම අපිට නැගිටින්න පුළුවන් කියන එක අනිවාර්යයෙන්ම හිතන්න. නැගිටින්න පුළුවන්. ඒක අවශ්‍ය වෙන්නේ මනස විතරයි. මනස හදාගත්තොත් ඕනේ ගේමක් ගහන්න පුළුවන්. ඕන ගේම් එකක් ගහන්න පුළුවන්. ඔයාට වැඩිපුරම එපා වෙලා තියෙන දවස මොකක්ද ජීවිතේ? ජීවිතේ ඇත්තටම මට එපා වෙච්ච දවස් කියලා දෙයක් කවදාවත් නැහැ. මොකද මං කවදාවත් ජීවිතේ වැටිලත් නැහැ, ඉස්සරහට වැටෙන්නෙත් නැහැ, වටන්නත් බෑ ආශයෙන්. wow nice ඒක අප්ඩේට් ගන්න. අන්න වදන්. ජීවිතේ සතුටුම දවස මොකක්ද කියලා. මට හැමදාම ජීවිතේ සතුට දවස්. ඉස්සරහට එන දවසුත් එහෙමයි. විඳලා තියෙන දවසුත් සතුටුයි. පොසිටිව් තින්කින් මීට වඩා තව පොසිටිව් තින්කින් එකක් තියෙනවද? ජීවිතේ හැම දවසක්ම සතුටු දවසක් කරගන්න. ජීවිතේ හැම දවසක්ම ඒකාකාරී එකක් නෙමෙයි, විවිධාකාරී එකක් කරගන්න. එදාට ඔයාගේ ජීවිතේ ලස්සන වෙනවා අනිවාර්යයෙන්. මොකද මනස කියන්නේ සමනලය වගේ හසුරන්න පුළුවන් ලස්සන ඔබයක්. මේක අපි ලස්සන ටියුන් කළා මේ බ්‍රේන් කෙමිස්ට්‍රි එක හඳුනාගත්තොත් අපිට යන්න පුළුවන් ඉස්සරහට නොනවතීම හිතා ගන්නත් බැරි විදියට. පොඩ්ඩයි කතා කරේ. ඉදිරියේදී ගොඩක් කතා කරනවා. ගොඩක් අපි වැඩසටහන් කරනවා. දිගින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. සුපැතුම් මලිති මැඩම්. ඔයාටත් එසේමයි. ආයෙමත් හම්බෙන්නේ කවද්ද? අපි ඉක්මනට හම්බෙමු ආශයෙන්. ඉතා ඉක්මනින්. ඒ තාම ඉක්මනින්. සුබ අලුත් අවුරුද්දක් 2026. ඔයාටත් එසේම වේවා. ජය වේවා. ජය වේවා.